මනුස්සයෙකුට බ්‍රෑන්ඩිං එකක් නිසා ඡන්දයක් දිනන්න පුළුවන්ද? ඔව් එහෙම පුළුවන්. නිකන් ඇහුවම ජෝක් එකක් වගේ නේද? හැබැයි මම මේ කියන්න හදන්නේ ඇත්තම කතාවක්. මේ මෑත කාලේ වෙච්ච කතාවක්. ඒ තමයි නිව්යෝක් වල සෝරා මම්දානි කොහොමද ඩිසයින්ස් එයාගේ කැම්පේන් එකට යූස් කරේ. එහෙම යූස් කරලා නිව්යෝක් සිටි එකම තමන්ගේ පැත්තට ගත්තේ කොහොමද කියලා. ඉතින් සරලවම කතාව මේකයි. අපි බලමුකෝ ලංකාවේ ඡන්ද කාලේට කොහොමද පොලිටිෂියන්ස්ලා මොකද කරන්නේ? එයාලා කරන්නේ එයාලගේ ලොකු මූණු ටිකක් දානවා ඊට පස්සේ බෝරින් කලර්ස් ටික ලෝගෝස් ටික දාලා බිත්තිවල තාප පුරා පෝස්ටර්ස් ගහනවා බැනර්ස් ගහනවා. ඔය වගේ දෙයක් නේ කරන්නේ. ඉතින් ඕකම තමයි නිව්යෝක් කළත් උනේ. සෝරන්ගේ ප්‍රතිවිරුද්ධවාදීන් කරේ ඔය විදිහම බෝරින් කැම්පේන් එකක්. හැබැයි ඕක දැකපු සෝරන්ගේ මාකටිං ටීම් එක පට්ටම ගේමක් ගහනවා. මෙයාලා කරේ නිව්යෝක් වල තියෙන වයිබ් එක බ්‍රෑන්ඩින් වලට ගත්ත එක. අපි කලර්ස් ගැන හිතද්දී මෙයාලා යූස් කරා කහ පාටයි ගෝල්ඩන් කලර් එකයි. ඒකට හේතුව උනේ නිව්යෝක් වල නිතර දකින ටැක්සි වල කලර් එක, ඒ වගේම මෙට්‍රෝ කාඩ් එකේ තියෙන ගෝල්ඩන් කලර් එක. ඉතින් අපි එක්සැම්පල් එකක් විදිහට ගමුකෝ ලංකාව කොහොමද ලංකාවේ කලර්ස් යූස් කරලා බ්‍රෑන්ඩින් එකක් කරොත්. අපි නිතර දකින ට්‍රීවිල් වල කලර්ස්, ඒ වගේම නිතර දකින කොළඹ සිටි එකේ දුවන බස් වල කලර්ස් යූස් කරලා. එතකොට කොහොම තියෙයිද? අන්න ඕකට තමයි කියන්නේ මිනිසුන්ට වැදෙන හිතට දැනෙන බ්‍රෑන්ඩින් කියලා. ඊට පස්සේ අපි ටයිපෝ ගැන කතා කරනවා නම් සෝරන්ගේ බ්‍රෑන්ඩින් එකේ තියෙන ටයිපෝ නිකන් හරියට අතින් ඇඳලා වගේ. හරියට නිකන් අතින් ඇඳපු බෝඩ් ලෑලි ටිකක් වගේ. ඒකෙදී යා try කරේ රෙට්‍රෝ ෆීල් එක ගන්න. ඩිසයින් එකට යාගේ බ්‍රෑන්ඩින් එකට රෙට්‍රෝ පරණ ඉස්සර කාලේ මිනිසුන්ගේ හිතට දැනෙන වයිබ් එකක් ගන්න. අපි ලංකාව ගැන හිතුවොත් අපි මෙහෙම හිතමුකෝ ලොරි ආට් දැකලා තියෙනවනේ පරණ ලොරි වල තියෙන පිටිපස්සේ ගහලා තියෙන ආට්. ඒ වගේ ගහලා තියෙන අකුරු. ඉතින් හිතන්නකෝ අපි බ්‍රෑන්ඩින් එකට ඒ වගේ දෙයක් යූස් කරොත් කොහොමද කියලා. එතකොට අපිට දැනෙනවා මේක අපේ දෙයක්. අපේ පරණ දෙයක් අපේ හිතට දැනෙනවා. ඒ කියන්නේ දැක්කහම මේක අපේමයි කියලා දැනෙනව නේද? අන්න ඒ වගේ දෙයක් තමයි සෝරන් කරේ. ඊට අමතරව සෝරන් පාවිච්චි කරපු ඉමේජස්, එයා ෆොටෝස් පාවිච්චි කරේ එයා ඇක්චුවලි ඉන්න විදියට, එයා කොහොමද එයාගේ වැඩ කරන විදිය, ඒ වගේ දේවල් තමයි එයා ෆොටෝස් වල යූස් කරේ. ඉතින් ওই වගේ දේවල් වලදී මිනිසුන්ට දැනෙන්න ගත්තා මෙයා අපේම කෙනෙක්. මෙයා අපේම කෙනෙක්, අපිත් එක්කම ඉන්න කෙනෙක් කියලා මිනිසුන්ට දැනෙන්න ගත්තා. ඉතින් ওই විදිහට තමයි සෝරන් එයාගේ බ්‍රෑන්ඩින් එක එයාගේ කැම්පේන් එකට යූස් කරේ. කොහොම හරි අන්තිමේදී සෝරන් නිව්යෝක් වල නගරාධිපති වුණා. ඔය කට්ටියට වැඩි විස්තර හොයාගන්න පුළුවන් නම් Google කරලා බලන්න පුළුවන්. මම මේ සරලවම කිව්වේ කොහොමද පොලිටිෂියන් කෙනෙක් එයාගේ බ්‍රෑන්ඩින් හරියට කරලා මිනිසුන් අල්ලගත්තේ කියලා. නිව්යෝක් කියන්නේ ලෝකෙ ලොකුම සිටි එකක්. ජාතීන් ගොඩක් ජීවත් වෙන සිටි එකක්. ඉතින් ඒක අතරේ මෙයාට උනන දේ තමයි එයාව කැපිලා පේන එක. ඉතින් මෙයා ඒකට හරියටම ඩිසයින්ස් මෙයාගේ ටීම් එකයි මෙයා එකතු වෙලා යූස් කරා එයාගේ බ්‍රෑන්ඩින් එක. ඩිසයිනර් කෙනෙක් විදිහට මම දකින්නේ ඔය දේ තමයි. බ්‍රෑන්ඩින් වලින් ඩිසයිනර්ස්ලා ගොඩක් කතා වෙච්ච බ්‍රෑන්ඩින් එකක්. Google කරොත් ඕන තරම් විස්තර හොයාගන්න පුළුවන් බ්‍රෑන්ඩින් එක ගැන. මම මේ සරලවම කිව්වේ කොහොමද මේ දේ උනේ කියලා. කතාව මෙච්චරයි. මේක ලොකු කතා කරන්න පුළුවන් බ්‍රෑන්ඩින් එකක්. ඉතින් මම මේක සරලවම කිව්වේ. අපි මේ වගේ තවත් ලස්සන බ්‍රෑන්ඩින් කතාවකින් ආයෙත් හම්බෙමු. එතකන් ජය වේවා. The name is Mamdani. M